Hello කට්ටිය, welcome back to my channel. ඉතින් ඔයාලා සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. අද නම් උනේ චූටි vlog එකක් ගෙනාවේ. මොකද මම අතින් මේ දවසේ videos delete වෙලා. storage full වෙන නිසා මම delete කරද්දී අමතක වෙලා delete වෙන්නේ නැති. කොහොමාරි චුට්ටයි තියෙන්නේ. ඉතින් දවසේ භාගයක් වගේ. ඔය මම උදේම නැගිට්ටා. ඊට පස්සේ මගේ උදේ කිරි එක බිව්වා. එළියට වෙලා තමයි මං අද කිරි එක බිව්වේ. වෙනදා නම් කාමරේට වෙලානේ ඉන්නේ. එදා වැස්ස දවසක් හරි ලස්සනයි. ඉතින් මං එළියට ගියා තේ බොන්න කියලා. තේ බීලා මං to do list එක ලිව්වා. ඊට පස්සේ එක්සෑම් එක තියෙන දවස් මාක් කරා. අනේ ඒක දකිද්දි මට එපා වෙලා යනවා. තව චුට්ට දවසයි තියෙන්නේ. අද මම කරන්න හිතාගෙන ඉන්නේ PSG වල පැවිදි බෝක පාඩම. ওই පාඩමට නම් මම හරි ආසයි. කරන්න කියන්නේ ක්ලාස් එකකට මට යන්න බැරි වුණා. ඒ දවසේ රෙකෝඩින් එක තමයි බලන්නේ. ඉතින් දවසක්ම දාලා ওই පාඩම ඉවර කරා. ඊට පස්සේ මට ওই දවසෙත් ওই පාඩම ඉවර කරගන්න බැරි වුණා. හැබැයි කරන්නම් කියලා ගත්තට භාගයක් වගේ තමයි කරගන්න පුළුවන් වුණේ. මේ වෙද්දි කරලා ඉවරයි. ඒ දවසේ මට කරගන්න බැරි වුණා. අපේ ගෙවල් පැත්තට වහිනවා හොඳටම. තාමත් වහිනවා දැන් දවස් ගානක් ඉඳලා එක දිගට. ඔතනයි මම බලන්නේ ගෙම්බෝ ටිකක් හිටියා. ටිකක් කියන්නේ ගෙම්බෝ 5-6ක් විතර හිටියා. මම ඒ වීඩියෝ එක දාන්නම් මෙතනින්. එයාලා ටික ඉන්නවද කියලා මට එන ප්‍රශ්නයක්. ওই ගෙම්බෝ ටික වහින වෙලාවට විතරයි කෑ ගහ ඉන්නේ. ඔතන වතුර වල හිඳුනහම ගෙම්බෝ ටික නෑ. හැබැයි ඒ දවසේම රෑ ආපහු ඇස්සොත් ආයෙත් ගෙම්බෝ ටික ඉන්නවා. මට තේරෙන්නේ නෑ යාළුවා ඒ වහින්න නැති වෙලාවේ කොහෙටද යන්නේ කියලා. මම ওই කැලේ ටිකේ බැලුවත් එක්ක ඉන්නවද කියලා වැස්ස නැති වෙලාවට. එයාලා එහෙත් නෑ. අනේ මන්ද කොහේ යනවද කියලා. වැස්ස වෙලාවට විතරක් කෑ ගහ ඉන්නවා. කනක් ඇහිලා ඉන්න නෑ ඉතින්. මං ඔතන පැයක් වගේ තමයි පාඩම් කරේ. ඔතන මේ වීඩියෝ කරලා නැහැ. ඊට පස්සෙත් මම පාඩම් කරා. ඉතින් ඔහොම තමා ඔය දවසේ චුට්ටක් ඉවරුනේ. චුට්ටන් තියෙන්නේ. හරි ඉතින් අදට මං ගිහින් එන්නම්. ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න. මගේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් ලයික් කරන්න. කමෙන්ට් එකක් දාලා මට වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යෙන්ම කියන්න. මතක් කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. හැමෝටම උත්සන්නයි. ජේසු පිහිටයි.